වැඩිහිටියගේ අටහනුවේ කෙළවරේ දත එහෙම නැත්නම් මේ විස්ඩම් ටූත් එක ඉවත් කිරීමේදී සමහර රෝගීන් කරන තවත් වරදක් තමයි නිතරම ප්‍රතිකාරයට බාධා වන අයුරින් Tamanට කෙළ ඉවත් කිරීමට උත්සාහ කරනවා. එහෙම නැත්නම් කට සෝදන්න අවශ්‍යයි කියනවා. තමන්ගේ ප්‍රතිකාරය තුළ අනවශ්‍ය විදියකට කරදර කිරීමක් සිදු කරනවා මේ ශල්‍ය කර්මයට බාධා කිරීමක් වන අය. මේක සිදු කරන්න එපා. මොකද මේ ස්ථානයේ හුඟක් ලේ වහනය වීමක් සිදු වෙන නිසා අස්තිය සහ දත අතර ප්‍රදේශයේ ඒ වගේම දත සහ අනිකුත් දත අතර මේ අපි ඉවත් කිරීමට සූදානම් වෙන දත සහ අනිකුත් දත අතර තිබෙන සම්බන්ධය. ඒ වගේම අපි ගත්තොත් දිව මෙන්න මේ ප්‍රදේශ හුඟක් පරිස්සමෙන් තමයි අපි කළමනාකරණය කරගන්න ඕන වෛද්‍යවරයා. මොකද ලේ හුඟක් ගලා යන අවස්ථාවක සහායිකාවගේ උදව්වෙන් නර්ස්ගේ උදව්වෙන් එතන ඒ අවශ්‍ය විදිහට ලේ සක් කරලා අයින් කරගෙන වැඩ කරගෙන යන්න අවශ්‍ය වෙනවා. දැන් රෝගියා නිතර නැගිටලා තමන්ගේ සංඥාවක් පෙන්වමින් අත උස්සලා පෙන්නලා සමහර ලාවට කෙල ගහන්න ඉල්ලනවා, කට සොදන්න ඉල්ලනවා. මේක එකපාරක් දෙපාරක් කරාට කමක් නැහැ. නමුත් සමස්ත ක්‍රියාවලිය පුරා වරින් වර මෙහෙම කරදර කරන රෝගීන් සිටිනවා. ඉතින් මේක අපහසු ක්‍රියාවලියක් අපිට තේරෙනවා රෝගියාට අපහසුයි. නමුත් අපි ප්‍රතිකාරය නිවැරදිව කිරීමට නම් රෝගියාගෙන් අපිට හුඟක් හොඳ සහයෝගයක් ලැබෙන්න අවශ්‍යයි වෛද්‍යවරයාට. නිතර කෙල ගහන්න ඉල්ලන එක එහෙම නැත්නම් නිතර කට සොදන්න ඉල්ලන එක කට වහන එක සුදුසු වෙන්නේ නැති බව ඔබ රෝගියෙක් ලෙස සිහිය තබා ගන්න අවශ්‍යයි. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.